ෆේෂල් එක. ගෑලොනික් ෆේෂල් එකේදී ගෝල් ෆේෂල් එකත් එක්ක තමයි අද කරන්නේ. හැබැයි ඔයගොල්ලන්ට ගෑලොනික් ෆේෂල් කරනකොට ගෝල් ෆේෂල් කරන්න ඕන කියලා නෑ. ඔයගොල්ලෝ නෝමල් ෆේෂල් වල පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් මේ පාවිච්චි කරලා කරන්න පුළුවන් ගෑලොනික් එක. ඒකෝ මේ තියෙන්නේ ගෑලොනික් මැෂින් එක. මෙතන 5-in-1 මැෂින් එක. මේ තියෙන ගෑලොනික් මැෂින් එක. අපි මේ හැම ටූල් එකක්ම මේ ඩිටෝල් දාලා පිහදාලා ගන්නේ. හරි එතකොට මේකට අපි කියන්නේ පැසිව් එක. මේක අපි අපේ සේවාදායකගේ අතට මෙහෙම විතරම අල්ල ගන්න දෙන්න ඕනේ. මේ ඉලෙක්ට්‍රෝඩයට අපි කියනවා රෝල් ඔන් ඉලෙක්ට්‍රෝඩය කියලා. මේකට කියනවා බෝල් ඉලෙක්ට්‍රෝඩය කියලා. අපි මේ ඔක්කොගෙම අද ට්‍රීට්මන්ට් කරන්න යන්නේ. එතකොට මේ ගැල්වනික් එකේ මේ ධන හා ඍණ කියලා කොටස් දෙකක් තියෙනවා. මේක පෙන්වන්න මේ මෙතන මේ ධන හා ඍණ. හරි? ඒ දෙකෙන්ම අපි අද මේ ගැල්වනික් ට්‍රීට්මන්ට් එක කරනවා. හරි අපි පටන් ගමු නේද? මුලින්ම තමයි ගෝල් ෆේෂල් එකක් කරන නිසා මේ ගෝල් ෆේෂල් කිට් එකක් ගත්තා. මුලින්ම අපි ක්ලෙන්ස් එක කරලා ඉමු. ගෝල් ක්ලෙන්ස් එක normal facial එකේ ස්ටෙප් ටිකක් යනවා. හැබැයි අතරමැද්දේ මම මේක පැහැදිලි කර කර ඔයගොල්ලන්ට කියන්නම් කොහොමද එක වෙන්නේ කියලා. ඉස්සෙල්ලා අපි ක්ලෙන්ස් එක කරලා ඉමු. ක්ලෙන්ස් කරන්න ගන්නවනේ. හරි ගැල්වනික් ෆේෂල් එක කරන්න හොඳ නැහැ. විශේෂයෙන් ප්‍රෙග්නන්ට් අයට, හදවත් රෝගීන්ට, හાર્ට් පේෂන්ට්ලට, ප්‍රෙෂර් තියෙන කට්ටියට, ඊළඟට තුවාල කැපුම් තියන කට්ටියට විශේෂයෙන්ම ප්ලේට් දාලා තියෙන කට්ටියට. දත් වලට සහ ඔය මේ අපි කකුලත් පැකරනවා දාන ප්ලේට් එකක් එන වගේ කියන්නේ නැතිව කියන අන්න ඒව ශරීරය ඇතුළට දාලා තියෙන කට්ටියට හොඳ නැහැ මේ ට්‍රීට්මන්ට් එක. මොකද කරන්ට් එකක් නෙන්නේ. හරිද? කරන්ට් එකක් වෙන නිසා මේව කරන්න එපා. පොඩ්ඩක් කරන්ට් එක වදින්න බලනවා. හරි එතකොට මොකද වාසි මොනවද? ඇයි අපි ගැල්වනික් ට්‍රීට්මන්ට් එකක් කරන්නේ? මොකද හේතුව? ගැල්වනික් ප්‍රධාන හේතුව තමයි මේ අපි අපේ සම මෘදු කරලා අපේ හැමේ ඇතුළතින්ම පිරිසුදු කරනවා. ඇතුළෙන් ඊටව තමයි අර අපද්‍රව්‍ය සහ තෙල් ඒවා අයින් කරන්න අපිට ලේසි වෙනවා. ඊළඟට අපි මොනවා හරි පෝෂණීය ද්‍රව්‍යයක් අපේ හැමට දානවා නම් ඒක හොඳට හැමට ඇබ්සෝබ් වෙනවා. හොඳට උරා ගන්නවා මේ ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ. ඊළඟ එක තමයි හැමේ රැලි ගතිය. විශේෂයෙන්ම මේකවත් සමත් වෙන හැමේ රැලි ගතියම ඔක්කොම අඩු කරලා දානවා. අනිත් එක හැම වියලි වෙලා තියෙනවා නම් හැම හයිඩ්‍රේට් කරන්න පුළුවන්. ඒත් හැමට තෙතමනයක් ලබා දෙන්න පුළුවන්. හැමට පෝෂණයක් ලබා දෙන්න පුළුවන් මේ ට්‍රීට්මන්ට් එක කරහම. හරි ගොඩක් ප්‍රතිඵල තියෙනවා. එතකොට ඊළඟට අපි මේ ට්‍රීට්මන්ට් එකේ ධන හා ඍණ කියලා අග්‍ර දෙකකින් තමයි ට්‍රීට්මන්ට් කරන්න මම කිව්වා. එතකොට අපි ධන අග්‍රේඩ කියනවා ඇනෝඩේ කියලා. හරිද? ඍණ අග්‍රේඩ කියනවා කැතෝඩේ කියලා. එතකොට මෙන්න මේ වචන දෙක මතක තියාගන්න ඕනේ. අපි ඍණ අග්‍රයෙන් කරන ප්‍රතිකාරයට කියන්නේ ඍණ අග්‍රය කරන ප්‍රතිකාරයට කියන්නේ ඩිසින්ක්‍රස්ටේෂන්. ඩිසින්ක්‍රස්ටේෂන් කියන එක ඔයාලට එක්සෑම් එකේදී ගොඩක් අහන්න ලැබෙනවා. එතකොට ඒ කියන්නේ ඩිසින්ක්‍රස්ටේෂන් කියන්නේ ඍණ වලින් කරන්නේ අපි අර හැමේ තියෙන සිදුරු විවෘත කරලා ඒ හැමේ තියෙන තෙල් සහ අපද්‍රව්‍ය ඉවත් කරන එක තමයි ඩිසින්ක්‍රස්ටේෂන් කියලා කියන්නේ. අර ධන එක කරන්නේ ධන එකට අපි කියනවා ඇනෝඩේ කියලා. ඍණ එකට කියන්නේ කැතෝඩේ කියලා. එතකොට ධන එක ඇල්ලුවම මම එකිනෙක අපෝ කියලා දෙන්නම්. මේ ධන එක ඇල්ලුවාම මේ සිදුරු වැහෙනවා. හරි? සම මෘදු වෙනවා. ඒක රුධිර සංසරණය සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම ධනයකට අපි කියන අයන්ටෝපොලොසිස් කියලා නමක් පාවිච්චි කරනවා. මේ වචන මතක තියාගන්න. මොකද එක්සෑම් එකේදී ඕව එනවා. අයන්ටෝපොලොසිස් කියන්නේ අපි හැමත දාන ද්‍රව්‍ය උරා ගැනීම සිද්ධ කරන උරා ගැනීමට උපකාරී වෙනවා කියන එක. හරි එතකොට ওই වචන දෙක කොහොම අමාරු වුණාට කාර්යයන් දෙක ඔබට ගන්න කාර්යයන් නේද? ඩිසින්ක්‍රස්ටේෂන් සහ ඇන්ටිපොලොසිස්. එතකොට මට කියන්න ඩිසින්ක්‍රස්ටේෂන් කරන්නේ ධන වලින්ද ඍණ වලින්ද? ඈ ඩිසින්ක්‍රස්ටේෂන් කරන්නේ ඍණ වලින්. ඔව් ඒකේ මොකද්ද කරන්නේ?
සිදුරු ඕපන් කරනවා රුධිර සංසරණය වැඩි කරනවා පොඩ්ඩක් ඊළඟට තමන ගන්න ඇතුලේ තියෙන පෝරස් විදුරු පෝරස් කියන්නේ සිදුරු හැම සිදුරු විවෘත වුණාට පස්සේ ඒ ඇතුලේ තියෙන තෙල් කුණු දූවිලි අපද්‍රව්‍ය ඉවත් කරනවා හරිද රින වලින් ධන වලින් මොකද කරන්නේ ධන කියන්නේ මොකද්ද ඇනෝඩේ කැතෝඩේ ධන කියන්නේ ඇනෝඩේ හරි එතකොට ධන ඇනෝඩේ නම් ඇනෝඩේ මොකද්ද කරන්නේ අපි සිදුරු වහනවා රුධිර සංසරණය අතටපත් කරනවා සාමෘදු කරනවා යන තව විශේෂම දේ තමයි අපි මොහමඩ දාන ද්‍රව්‍ය හොඳින් උරා ගැනීමට සලස්වනවා දාන මාර්ගය. එතකොට අපි මේ කාර්යයට කියන නම මොකද්ද? ඒ කාර්යයට කියන නම මොකද්ද? අයන් පොරොසිස්. හරිද? දාන වලින් කරන කාර්යය අයන් පොරොසිස්. දින වලින් කරන කාර්යය සින්ක්‍රස්ටේෂන්. හරිද? හරි දැන් අපි ඔන්න ක්ලේශ කරා එක පාරක් තව පාරක් අපි සුපුරුදු පරිදි ක්ලේශ කරමු මොකද කරන්නේ ඊ ක්ලේශ කරන්න ඕනේ දැන් අපි කරන්න හදන්නේ මුලින්ම මේ ඍණ ධාරාව මුලින්ම මතක තියාගන්න ඍණ ධාරාව තමයි අල්ලන්නේ. හරි. එතකොට අපි මෙන්න මේක අපි කියනවා පැසිව් එක කියලා මම කිව්වට මතකද මේකට? හරි. ඒක පැසිව් එක ගහන්න තැනක් තියෙනවා. ගැල්වනික් කොටස. හරි. මේක ඔයගලන්ට පුළුවන් තෙත පුළුන් කෑල්ලකින් ආවරණය කරලා නැත්නම් ටිෂු එකකින් ආවරණය කරලා මේ කයගේ අතට දෙන්න පුළුවන්. විදිහට තෙත පුළුන් කෑල්ලකින් ආවරණය කරලා කයගේ අතට දෙන්න. හරි. මෙයා මිට මොළ වල ඔක අල්ලගෙන මම තියාගන්න. ඊළඟට බලන්න මේ ඉස්සෙල්ලා කරන හැටි. හරි. මෙන්න තියෙන ගැල්වනික් එක අපි මෙතනින් තමයි ඔන් කරන්නේ. මේ තියෙන ඔන් කරන්න මේකෙන් අඩු වැඩි කරන්න පුළුවන්. කයට දරා ගන්න පුළුවන් ප්‍රමාණය මේකෙන් අඩු වැඩි කරනවා. එතකොට අපි ඍණ ධාරාව ගන්න අපි ඉස්සෙල්ලාම ඍණ ධාරාව නේද? එතකොට මෙන්න මේ බටන් එක ඔබනවා බලන්න මේ. මෙන්න මේ ඍණ ධාරාව මේ යට තියෙන ඍණ ධාරාව. එහුවාම ඍණ ධාරාව මේ කුඩට ගත්තාම ධන ධාරාව. දැන් අපි ඉස්සෙල්ලා ගන්න ඍණ ධාරාවෙන් හරි. ඔන්න මම ඔන් කරන්න ඉස්සෙල්ලා දැන් මම මේගොල්ලන්ට දෙන්න දැන් මම මේක කරන්න යන්නේ. හරි ඍණ ධාරාවේ දැන් මට කියන්න. ඔන්න මම දැන් මේක තියලා ඉවර වෙලා හැමත මම මේක ඔන් කරනවා. චූට්ටක් මම කර්සර් දෙකක් විතර වැඩි කරනවා. හරි. ඊට පස්සේ මේක මෙන්න මෙහෙම ගෙනියන්න. දැන් ඍණ ධාරාවෙන් කරන්න මොනවද කියන්න මට? මොනවද කරන්නේ? ඔව් සිදුරු ඕපන් කරනවා. නේද? සිදුරු ඕපන් කරලා රුධිර සංසරණය වැඩි කරනවා. ඊට පස්සේ අර ඇතුලේ තියෙන කුණු දූවිලි තෙල් මෘදු කරලා ඒව අයින් කරන හැකියාවක් තියෙනවා මේ ක්‍රියාවලිය. එතකොට දැන් මෙන්න මේ විදිහට මේ මාෂල්ස් හැදිලා තියෙන මේ උඩ අතරනේ. ඒක මේක උඩ අතර තමයි කරන්නේ. මේක උස්සන්න බෑ. මෙහෙම එක දිගට කරන් යන්න ඕගොල්ලෝ මේ විදිහට. මේකට කියන්නේ මොකද්ද මේ ඉලෙක්ට්‍රෝඩේට? මොකද්ද මේ? roll on ඉලෙක්ට්‍රෝඩේ. හරි? මේක මතක තියෙන්න ඕනේ. හරි මේ. ඔන්න බලන්න. දැන් මේක අපි විනාඩි 5ක් විතර අල්ලනවා. දැන් මේ මොන ධාරාවෙන්ද අල්ලන්නේ? ඍණ ධාරාව. ඍණ ධාරාවට කියන නම මොකද්ද? කැතෝඩය. කැතෝඩය. හරිද? කැතෝඩය. එතකොට මේ කරන ක්‍රියාවලිය මොකද්ද? ඩිසින්ක්‍රස්ටේෂන්. හරිද? එතකොට දැන් මේ අල්ලනකොට ඔයගලන්ට පුළුවන් ගැල්වනික් ජෙල් එකක් දාන්න. ගැල්වනික් ජෙල් කියලා තියෙනවා. ඒක දාන්න පුළුවන්. ඊළඟට අන්තිම ධන අල්ලනකොට අපිට දාන්න පුළුවන් ටෝන. හරි ගැලවනික් ජෙල් එකක් පුළුවන්. ඊළඟට තව පුළුවන් සීරම් වර්ග. දැන් මෙයාගේ හැමට අපි හිතමු මෙයාගේ හැම වියලි.
එතකොට අපි හයිඩ්‍රොලික් සීරම් එක දාලා මේක ධන වලින් අල්ලනවා අන්තිමට. එතකොට හොඳට මෙයාට ඒ කූරාගෙන එයාට අවශ්‍ය ප්‍රතිඵලය ලබා දෙනවා. හරි? එහෙනම් බෙල්ලේ ඉඳලා තමයි හැමතිස්සෙම පටන් ගන්න ඕනේ. මේ දෙපැත්තට යන්න. දැන් මෙතන සිද්ධ වෙන්නේ මේ විදුලිය මේක ඇඟ හරහා යනවා. දැන් මම මෙයාට ඇයි මේ පැසිව් එකක් දුන්නේ අතර පැසිව් කියන ඉලෙක්ට්‍රෝඩ් එක ඇයි අතර දුන්නේ? ඇයි පැසිව් එක අතර දුන්නේ? මේ ධාරාව එයාගේ ඇඟ හරහා යනවා. හරිද? ඔයගොල්ලෝ දැක්කලා තියෙනව නේද? බැටරියක් පරිපථයක් හදන්නේ අපි ඉස්සර බැටරියයි බල්බ් එකයි වයර් දෙකක් එන්නේ ඒ වගේ පරිපථයක් ඇක්තියේ. හරි? එතකොට ඒකයි අපි කියන්නේ ප්‍රෙග්නන්ට් heart patient මේ කට්ටියට මේව කරන්න එපා. ප්‍රෙෂර් තියන අයට විශේෂයෙන්. හරි? ඊළඟට මේ විශේෂයෙන් ප්ලේට් දාලා තියෙන මේව කරා. අනිත් විශේෂ දේ තමයි මේ මෙයාගේ ඇඟේ ලෝහ වර්ග තියෙන්න බෑ. හරි? කිසිම ලෝහ වර්ගයක් තියෙන්න බෑ. සමහර විට තිබ්බොත් මේ කරන්ට් එකක් නෙන්නේ. මේක වදිනවා. ඒ කියන්නේ අපි කරාපු මාර හැම එකම ගලවන්න ඕනේ කලින්. ගලවලා ඉවර වෙලා තමයි මේක කරන්න ඕනේ. හරි? මේ ධාරාව අපි මෙතනින් කර්සර් දෙකයි අල්ලන්නේ. එතකොට අපි ධන අල්ලන්න ඕනේ කර්සර් දෙකයි. එකම ධාරාවක් තමයි අල්ලන්න ඕනේ හැම වෙලාවෙම. හරි? දැන් මම මේක ඕෆ් කරලා දැන් මම මෙයාගේ ඇස් වලට අල්ලගෙන ඇස් වලට අල්ලනකොට පොඩ්ඩක් මෙන්න මේක මොකද්ද? බෝල් ඉලෙක්ට්‍රෝඩ් එක. හරි? දැන් මම මේක මෙතනින් කියලා තමයි මේක ඔන් කරන්නේ. දැන් ඒත් මොන වෙන්ද අල්ලන්නේ? රින. ඉස්සෙල්ලම රින වලින් අල්ලලා තමයි පස්සේ ධන වලට යන්නේ. දැන් මෙයාට මේක වැඩි වගේ අපි මේක පොඩ්ඩක් අඩු කරනවා. හොයන්නේ නේද? මේ විදිහට එහෙවටේ අරගෙන යන්න. එහෙවටේ තියෙන ෆයින් ලයින්ස් කළු වෙච්ච ඒවා මේකෙන් අඩු කරගන්න පුළුවන්. හරි මේක අපි නවත්තන්නේ මෙහෙම හැමේ තියාගෙන තමයි නවත්තන්නේ. ඊට පස්සේ තමයි අයින් කරන්නේ. හරි. දැන් අපි දින ධාරාවෙන් අල්ලලා තියෙන්නේ. දැන් අපි මොකද කරන්න ඕනේ එහෙනම්? ස්ක්‍රබ් කරනවා. හරි දැන් තමයි ඒක දැන් හොඳට පෝරස් එක ඕපන් වෙලානේ තියෙන්නේ. හරි පෝරස් ඕපන් වෙලා තියෙන්නේ. දැන් අපේ හරි ගෝල් ස්ක්‍රබ් එක මේක. ඇයි අපි ගෝල් ෆේෂියල් එකක් කරන්නේ? ගැල්වනික් ෆේෂියල් එකේ බෙනිෆිට්ස් කිව්වා. ගෝල් ෆේෂියල් එකේ වාසි මොනවද? ඒ ගෝල් ෆේෂියල් එකක් කරන්නේ. අපි විශේෂයෙන් ගොඩක් කරලා ගෝල් ෆේෂියල් එකක් අපි බ්‍රයිට්නර් කරනවා. හේතුව මොකද්ද? අර අනිත් ෆේෂියල් එකට වැඩිය ලොකු ග්ලෝ එකක් එනවා මූණට. හොඳ දීප්තිමත් බවක් එනවා මූණට. ඒකයි ගෝල් ෆේෂියල් කරන්නේ. හැබැයි අනිත් ඒවාට වැඩිය ගොඩක් ප්‍රයිස් එකකින් වැඩි. ඕන කෙනෙකුට ගෝල් ෆේෂියල් කරන්න පුළුවන්. හැබැයි අපි අනිවාර්යෙන් බ්‍රයිඩල් කෙනෙකුට දවස් දෙකක ඉස්සෙල්ලා ගෝල් ෆේෂියල් එකක් කරනවා. මොකද එයාගේ වෙඩින් එක දවසට අපිට මේකප් එක දානකොට එයාට හොඳ ග්ලෝ එකක් තියෙනවා ඕනේ. ඒ ග්ලෝ එකත් එක්ක මේකප් එකක් දැම්මම මොකක් සිරියාවක් තියෙනවා ඕනේ. හරිද? දැන් ස්ක්‍රබ් එක අපි අයින් කරනවා. දැන් අපි යන්නේ ස්ටීම් කරන්න.
දැන් මේකෙදි ඔයගොල්ලන්ට මසාජ් කරන්න අවශ්‍ය කෙනෙක් කියලා දැන් වියපත් සමක් වගේ න මැදිලි සමක් වගේ න අපි මේ ගැලවනික් කරාට අවශ්‍ය නම් ස්ටීම් කරලා බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් අයින් කරාන් පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙයා මසාජ් එක දෙන්න. එහෙම අවුලක් නෑ. ඒකට මැදිලි සමකට නම් මේක හොඳයි. ගොඩක් එක්ක හොඳට හැම ෆර්ම් වෙලා ලස්සනට එනවා. අත්‍යවශ්‍ය නෑ හැබැයි මසාජ් කරන්න. හරි මේකෙදි ගැලවනික් ට්‍රීට්මන්ට් එක. පොඩ්ඩක් තප්පර හතරක් පහක් මේ ස්ටීම් කරන්න. බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් අයින් කරන්න එපා. ඉතින් ස්ටීම් කරන්න. අපි බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් අයින් කරන්න යන්නේ. දැන් අපි ඉස්සෙල්ලා ෆේෂියල් වල අයින් කරේ මොකෙන්ද බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් එක්ස්ට්‍රැක්ටර් එන්නේ. දැන් අපි අයින් කරන්න යන්නේ මෙන්න මේ 5-in-1 මැෂින් එකේ තියෙනවා මෙතන වැක්කියුම් කියලා එකක්. මේ තේනවද මේ? මෙතන මෙන්න මේකට අපි සම්බන්ධ කරලා තියෙනවා වයර් එක. වයර් එකට අපි මෙන්න මේ වගේ විදුලි බටයක් සම්බන්ධ කරලා මේ මැෂින් එකත් එක්ක එනවා මේ විදුලි බට. හරි. ඊට පස්සේ මෙන්න මේකේ තියෙනවා මෙතන මේ පොඩි සිදුරක්. ඒ සිදුර අපි මේ ඇඟිල්ලේ වහ ගන්නවා. වහගෙන දැන් අපිට බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් අයින් කරන්න තියෙන්නේ මේ නහය උඩනේ. ඊපස්සේ අපි මේක ඔන් කරනවා. හරි. ඔන් කරාම මෙන්න මේක කොහොම ටිකක් අද කරලා ඔහොම අදින්න තියෙන්නේ. එතකොට බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් මේකට ඇදිලා එනවා. දැන් මම මේ සිදුර වහගෙන ඉන්නේ බලන්න. හැබැයි විශේෂම දේ තමයි මේක ගොඩක් වෙලා කරන්න එපා. මොකද ඕනට වඩා මේක කළොත් එහෙම ඒ එතන තියෙන හැම නිකන් තැල්ලා ඊට පස්සේ දැසේ එතන කල් වෙනවා. එහෙම ඒකින්න ගොඩාක් අද කර කරන්න එපා. අවශ්‍ය ප්‍රමාණය විතරක් එහෙම ඇද ගන්න පුළුවන් බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්. මෙතන මොකද අද කර ඕම ඇද්දා. වැක්කුම්. හරි මේකෙන් කරන කාර්යය මොකද්ද? බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් අයින් කරන එක. මේකේ පොට්ටේ හදන්න. ලාවිල අවශ්‍ය නම් මේ මසාජ් කරන්න පුළුවන්. මසාජ් එක කොහොමද? මේක ඩෙටෝල් දාලා පිහදාන්න ඕනේ. මසාජ් එක කොහොමද? අවශ්‍ය නම් මසාජ් කරතේ නැත්නම් අපිට කෙලින්ම පැක් එක දාන්න පුළුවන්. මොකද මේක මේ ගෝල් ෆේෂියල් එකේ පැක් එක මේක. S වලට තියෙන iPad cotton pad එක අයිස් වතුර ගොවපු cotton pad එකක්. මේ cotton pad සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ අයිස් කට් ටිකක් අරගෙන මේ cotton pad එක එක දාලා තියන්න. ඊට පස්සේ පැක් එක දාලා මේක දැම්මම S වලට පුදුමාකාර සනීපයක් එනවා. මේ පැක් එක අයින් කරමු. මේකේ තියෙන පැක් එක අපිට මේ විදිහට මෙහෙම ගලවලා අයින් කරන්න පුළුවන් જાති පැක් එක තමයි. හරිද? හැම ගලවනවා වගේ ගලවන්න තියෙන්නේ. මේව දාන්න වෙනම ඩස්බින් එකක් තියන්න ඕනේ. තේරෙනවද? හරි පැක් එක ගැලෙවුවා. දැන් අපි ඒක මේ ඉතුරු ටික මෙහෙම පීදාලා දාන වතුරෙන් ගැලවෙනික් කියලා මම මේක දා ගන්නවා. එහෙම නැත්නම් ඔයගලන්ට පළතුරු විෂ. පළතුරු විෂ කියනවා මිද්‍ය විෂ, මිශ්‍ර පළතුරු විෂ, පිපින්න විෂ වගේ මෙයාට දාන්න පුළුවන් පළතුරු විෂ. එහෙම නැත්නම් ටෝනර් එකක්. එහෙම නැත්නම් සීරම් එකක්. මේ වෙලාවේදී ඔයගලන්ට දා ගන්න පුළුවන්. සීරම් කියන්නේ අපි හිතමු සීරම් කියන බලන්න එක එක හැම වලට හරියන. අපි ඊයේ කිව්වා අර මේ කුරුලේ හැමට මොන සීරම් එකක්ද? සැලිසිලික් ඇසිඩ් තියෙන සීරම් එකක්. ඊළඟ වියලි සමට හොඳයි හයුරික් ඇසිඩ් තියෙන සීරම් එකක්. වියපත් සමට හොඳයි සාමාන්‍ය විටමින් C සීරම් එකක් හරි එහෙම නැත්නම් නයිසිනමයිඩ් වගේ සීරම් එක. නයිසිනමයිඩ් සීරම් එක මේ ඒක ගොඩක් ඕනේ ගොඩක් අර
කුරුල්ලා ලප කැලේ තියෙනවා. ලප කැලේ ලයින් කරන්න සුදු වෙන ඒ වගේ ඒවා තමයි නයිසිනමයිඩ් කියන්නේ. ඊළඟට ග්ලයිකොලික් ඇසිඩ් තියෙන සීරම් එක සාමාන්‍යයෙන් පිග්මන්ටේෂන් වලට ඒ වගේ දේවල් වලට දාන්න පුළුවන්. ඒ වගේ සීරම් එකක් දාන්න පුළුවන් මේ වගේ අවස්ථාවල. දාලා ඉවර වෙලා අපිට නැවත දැන් අල්ලන්න අපි මොන ධාරාවෙන්ද අපි අල්ලන්න ඕනේ? මොන ධාරාවෙන්ද? ධන ධාරාවෙන් අල්ලන්න ඕනේ. එතකොට මෙයාට අපි දෙනවා මේ මොකද්ද? මේ ඉලෙක්ට්‍රෝඩ් එක දෙනවා. නැවත අපි මේ තියෙන අපේ රෝල් ඔන් ඉලෙක්ට්‍රෝඩ් එක අපි ඒක හැමට තියලා ඔන් කරනවා. දැන් මෙතෙන්දී අපි ධන කරන්නනේ ඕනේ. ඒක ධන කරනකොට මෙතන ධන කරනකොට අපි මේක නොබ් එක ඔබනවා. ඒක උඩට આવම මේ ධන ධාරාව තමයි අහුවෙන්නේ. හරි? දැන් උගු ධනෙන්න මාරු කරන්න බෑ. දැන් අපි ධන ධාරාවෙන් කරන්නේ මොකද්ද? පෝලස් අහනවා. රුධිර සංසරණයේ සාමාන්‍ය තත්ත්වයට පත් වෙන කරනවා. සම මෘදු කරනවා. අපිට දාපු පෝෂක කොටස් උරා ගන්න සලස්වනවා. ඒ වගේ ප්‍රයෝජන තියෙනවා. එතකොට මේ විදිහට අපි අර ඉස්සෙල්ලා ඍණ ධාරාව අල්ලපු වෙලාවම වගේ මේක අරගෙන මේකත් අල්ලනවා ධන ධාරාව. මේකට කියන ක්‍රියාවලිය මොකද්ද මේ අපි කරන ධන ධාරාවෙන් අල්ලන ක්‍රියාවලිය? අයන්ටෝපොරොසිස්. හරි අයන්ටෝපොරොසිස් කියලා කියනවා. එතකොට අපි ධන ධාරාවට කියන තාක්ෂණික නම මොකද්ද? විද්‍යාත්මක නම? ඇනෝඩ්. හරි? ඒ වචන මතක තියෙයි. ඒකයි මම නිතර මේ කියන්නේ ඔයගොල්ලන්ට ඔළුවට යන්න. හරිද? මම මේ දැන් දාන්නේ ගෑල්වනික් ජෙල් එක. කියන්න බලන්න ගෑල්වනික් ජෙල් එක වෙනකොට දාන්න පුළුවන් ද්‍රව්‍ය මිදාගෙන මොනවද? පළතුරු විෂ දාන්න පුළුවන්. සීර වර්ග දාන්න පුළුවන්. ටෝන වර්ග දාන්න පුළුවන්. ඒ වගේ දාලා මේක අල්ලන්න පුළුවන්. ඒක දරදාර වැලීමේ අරමුණ විශේෂ අරමුණ මොකද්ද? දැන් අපි ටෝන වර්ග දානවා නම් පළතුරු විෂ දානවා නම් සීරම් දානවා නම් ඒක හොඳට අපිට උරා ගන්නවා. හරි? ඉවර කරලා දැන් අපි මෙයාගේ මේ රෝල් ඔන් එකකින් අල්ලලා ඉවරයි දාන්න. ඊට පස්සේ මේවා ටිකක් අරගෙන මේකෙන් අයින් කරලා දැන් ගලවලා මේක අපි පෙට්‍රෝල් පිහිදාලා තමයි බොක්ස් එකෙන් අරන් තියන්නේ. හරිද? මේ අනමන කියනකොට මේ විදිහට මේකෙන් පිහිදාලා තමයි මොකද දැන් මේකේ එක ජෙල් වර්ග ගෑවිලා එහෙමනේ තියෙන්නේ. මේ සීරම් ගෑවිලා. එතකොට මේක පිහිදාලා තමයි අපි මේක අරන් තියන්න ඕන. ඊළඟට දැන් මම ඇස් වලට අල්ලන්න යන්නේ. ඇස් වලට අර විදිහටම තන වලින් අල්ලනවා. තියලා හරි මේ විදිහට ඇස් වටේට තින ඇල්ලුවා නම් ධන අල්ලන්නම ඕනේ. හරි අපි ඇස් වටේට ඉස්සර ධන ඇල්ලුවා. මේ තින ඇල්ලුවා දැන් ධන අල්ලනවා. මේ විදිහට අපේ අය මසාජ් එක කරන විදිහට අරන් යන්න. මේක මොකක්ද මේ ඉලෙක්ට්‍රෝඩේ නම? බෝල් ඉලෙක්ට්‍රෝඩය. ඊළඟට පීඩාලා ඕනේ තියන්න. හරි? නැවත මම මෙයාගේ මේ පැසිව් ඉලෙක්ට්‍රෝඩේ මෙයාට ගිහින් දැන් මේක පැසිව් කියලා කියනවා. අපි මේ දෙකටම කියනවා ඇක්ටිව් ඉලෙක්ට්‍රෝඩ් කියලා. හරි? ඊළඟට මේ දැන් අපි මේක අපි පිළිදාන දැන් මේවට අපි තෙල් වර්ග දාලා තියෙන ගොඩක් වෙලාවට අපි අර ලික්විඩ් එකක් දැම්මම නම් එහෙම මේක හොඳට උරා ගන්නවා. ඔයගොල්ලෝ බලන්න මේක අර තෙල් වගේ නිසා මේක මෙච්චර උරා ගන්න හැබැයි ඔයගොල්ලෝ ටෝන එකක් හරි නැත්නම් පළතුරු විෂ හරි සීරම් එකක් හරි දැම්මොත් මෙයා හොඳට ඇබ්සෝබ් වෙනවා අර රෝල් ඔන් එක ඇල්ලුවා. හරි? ඊළඟට දැන් මම යන්නේ අපි ඉස්සෙල්ලා ෆේෂියල් වල කරේ අර මේ සීරම් මේ ටෝන එක ටච් කරානේ. දැන් අපි ටෝන එක ස්ප්‍රේ කරන්න යන්නේ. ටෝන එක ස්ප්‍රේ කරන්න මෙන්න මේ මැෂින් එකේ තියෙනවා ස්ප්‍රේ කියලා කෑල්ලක්. මෙතන මේ අයිනෝ තියෙන ස්ප්‍රේ කෑල්ල. එතකොට
එතකොට ඒකට අපි වයර් එකක් එනවා. වයර් එකත් එක්ක එක සීරම් එකක් දාන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මේකේ ටෝන් එක දාන්න. දැන් අපි මේ ෆේෂියල් එක ඉවර කරන්න යන්නේ ගැල්වනික් එක. එතකොට මේකට අපි මම දැන් දාලා තියෙන්නේ මගේ ස්කින් එකට මැච් වෙන්න ටෝන් එකක්. හරි? ටෝන් එක අපි මේ විදිහට මේ ස්ප්‍රේ කිරීමේ අරමුණ මොකද්ද? මෙතන අපි ඔන් කරන්න පුළුවන් මෙතනින්. ඔන් කරලා මෙන්න මේ උඩින් වහනවා. එවුවා මේ පිළිවෙල. හරි? මෙහෙම ඔහම අල්ලනවා. ඇල්ලුවාම මේ ටෝන් එක මෙයාගේ ස්කින් එකට හොඳට ඇබ්සෝබ් වෙනවා. ඒකයි අපි ස්ප්‍රේ කරන්නේ. හරි? දැන් මෙතනින් වැහුවාම තමයි මෙතන මේ චූටි තියෙන මේ සිදුර කොළ අත්හැරලා බලන්න මේ හුලං එනවනේ. මෙතනින් වැහුවාම තමයි ස්ප්‍රේ කරන්නේ. ඔහම ඇඩ් කරලා ස්ප්‍රේ කරන්නේ. හරිද? ඊට පස්සේ මේක වේලෙන්න තියලා ඉවරලා අපි මෙයාට දැන් එකක් ස්ප්‍රේ කරලා ඉවරලා පොඩ්ඩක් මෙහෙම පවන් ටිකක් ගහනවා. මේ තියෙනවා මේ ගෝල්ඩ් එකේ ගෝල්ඩ් ෆේෂියල් කිට් එකේ තියෙන මොයිස්චරයිසර් එකක්. ඒකේ මම චුට්ටක් ගන්නවා 2 මිනිටක විතර ප්‍රමාණයක්. අරගෙන මෙහෙම 5 පොයින්ට් වල තියන්න. හරි. ඊළඟට හොඳට මේක බ්ලෙන්ඩ් කරන්න. හරි ඊළඟට මේ අවුව යනවනම් අපි මොයිස්චරයිසර් එකට උඩින් මේ විදිහට චූටි පොඩි ප්‍රමාණයක් අරගෙන සන් බ්ලොක් ක්‍රීම් එක ඒක අපි ඒකත් 5 පොයින්ට් වල තියලා ඒකත් බ්ලෙන්ඩ් කරනවා. හරි එතකොට ගැල්වනික් ෆේෂියල් එක ඊට පස්සේ ඉවර කරනවා. ඉවර කරාන් පස්සේ අපි මෙයාට දෙන්න ඕනේ after care treatments. මෙයාගේ client record card පුරවලා තියෙන්න ඕනේ මේක කරන්න ඉස්සෙල්ලා skin analysis එකක් කරලා තියෙන්න ඕනේ. client record card පුරවලා තියෙන්න ඕනේ. client consultation sheet එක පුරවලා තියෙන්න ඕනේ. ඊළඟට අන්තිමට after care දීලා යවන්න ඕනේ. ඊට පස්සේ පැන හරියට අස් කරන්න ඕනේ. මේ ඔක්කොම ඩෙටෝල් දාලා පිළිදාලා මේ තිබුණු තැන් වලින් තියන්න ඕනේ. හරි? box එකට දාලා තියන්න.